සරමේ පිළිදාගත්තා නම් හොඳයි කියපු සද්වාචකයින්ටත් මූට රිපෝට් ගෙවුණා හොඳයි කියපු මානව හිතවාදීන්ටත් කීබෝඩ් වල තමන්ගේ වීරත්වය ප්‍රකාශ කරන සබුද්ධිකයින්ටත් සහ මන්ද බුද්ධික සරි ඔබටත් මේ වීඩියෝ එක කලින් මම පෙට්‍රල් ගැන වීඩියෝ එකක් දැම්මා. යුරෝපයේ පෙට්‍රල් ගහන්නේ කොහොමද? ඒ වගේ ක්‍රියාදාමයක්, ඒ වගේ සිස්ටම් එකක් ලංකාවට ආවොත් ලංකාවට තියෙන විශේෂත්වය මොකද්ද? ඒ වගේ මම ගොඩාක් වීඩියෝ දාලා තියෙනවා මේ යුරෝපයේ තියෙන ගන්න පුළුවන් හොඳ දේවල් කොහොමද ලංකාවට දෙන්නේ කියලා. මේ දේවල් මම කළේ ප්‍රදර්ශනය, උපහාසය, හාස්‍ය ආදී මේ කලා ශාස්ත්‍රයේ තියෙන විවිධ ක්‍රමෝපායයන් භාවිත කරලා. එතකොට හාස්‍ය, උපහාසය, අපහාසය වේවා, ඒ වගේම ව්‍යංගාර්ථයන් වේවා, මේ ආදී කලාවේ තියෙනා වූ සාහිත්‍යයේ තියෙනා වූ ක්‍රම උපායයන් නොදන්න මාගේ සබුද්ධික පාඨකයින් නැත්නම් සබුද්ධික සහෘදයින් මගේ අම්මා අප්පා මතක් කරලා බැනපුවවත් මූට හැඳි ගෑවිලා යන රිපෝට් ගහන්න කියපු ඒ ප්‍රාථමික ප්‍රකාශවත් මම ලොකුවට තකන්නේ නැහැ. කලාව කියන්නේ ආනන්දයෙන් ප්‍රඥාවට යන ක්‍රියාදාමයක්, ක්‍රියාමාධ්‍යයක්. දැන් ආනන්දේ විතරයි ප්‍රඥාව නැහැ. එහෙව් යුගයක සෝෂල් මීඩියා හරහා කොහොමද ආනන්දයෙන් ප්‍රඥාව ලබා දෙන්නේ? ඒකට නොයෙකුත් ක්‍රමෝපායන් අපිට භාවිත කරන්න වෙනවා. ඒ සඳහාම තෝරාගත්ත මාධ්‍යය තමයි හාස්‍ය, උපහාසය, ව්‍යංගය ආදී මේ උපාය මාර්ගය. ඉතින් එය නොදත් මාගේ කීබෝඩ් වීරයන්ට මේ ප්‍රති උත්තර වීඩියෝ කරන්නේ මේ වීඩියෝ එකට කලින් කරපු වීඩියෝ එකේ නොයෙකුත් තැන්වල මට දීපු ප්‍රති උත්තර කමෙන්ට් සෙක්ෂන් එකේ දීපු ප්‍රති උත්තර වලට මේක ඇවිල්ලා ඔබත් සමග තියෙන විරසක වීමකට, අමනාපකමකට, සිත් රිදවීමකට, ඔබට චෝදනා කිරීමට කරන දෙයක් නෙවෙයි. මට එහෙම බැනලා කමෙන්ට්ස් දාපු, බැනලා ෂෙයා කරපු ඒ හැමෝටම මම ගොඩක් ආදරේ. මගේ හොඳ කිව්වත්, මගේ නරක කිව්වත් මට බැන්න මම ආදරේ. මොකද ලෝක ධර්මතාවය තමයි අටලෝ දහම. ඒක මම හොඳින් ඒ අටලෝ දහමට හොඳින් මුහුණ දීලා තියෙනවා. හරි. මට කරන්න ඕන මොකද්ද මේ ව්‍යංගාර්ථය කියන්නේ? ව්‍යංගෙන් යමක් දනවනවා කියන්නේ මොකද්ද? ඒ වගේම භාෂාවක පරිණාමය අපේ ජීවිතයට බලපාන්නේ කොහොමද? භාෂාවේ කුඩාම ඒකකයක් තමයි මේ විරාම ලක්ෂණ කියන්නේ. ඒ වගේ දෙයක් අපේ ජීවිතයට වැදගත් වෙන්නේ මන්ද? ඊට මත්තෙන් සාක්ෂරතාවයේ ඇති වටිනාකම මොකද්ද? ඊටත් මත්තෙන් බුද්ධිහීනත්වය අපේ ප්‍රශ්නයක් නෙවෙයි. සබුද්ධික නොවීම අපේ ප්‍රශ්නයක්. උගත්කම, නූගත්කම කියන්නේ අපේ ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි විචාරශීලී නොවීම අපේ ප්‍රශ්නයක්. ඒක නිසා මම සහෘද ඔබට කියන්නේ මම මීට කලින් කරපු වීඩියෝ එකේ මම මොකද්ද කිව්වේ? එතකොට යුරෝපයේ පෙට්‍රල් දවසවල දෙනවා. පෙට්‍රල් නිකන් අපිට දෙනවා. මොකද්ද මේ ව්‍යංගය? සරල උදාහරණයක්. පොඩි කාලේ අපේ අම්මලා අපිට කියනවා මොනවා හරි දෙයක් තියෙනවා, කෑමක් තියෙනවා කියලා හිතමු. ඒ කෑම කන්න එපා. අම්මලා අපිට කියන්නේ පුතේ කෑම කන්න එපා කියලා නෙවෙයි. ඊට වඩා හරි ප්‍රබලයි මෙහෙම කිව්වොත්. අර කෑම එක කාපම් බලන්න. අර කෑම එක කාපම් බලන්න. ඒ කියන්නේ අර කෑම එක කාපම්. හැබැයි කියන්නේ අර කෑම එක කන්න කියලා නෙමෙයි. ඒ කියන්නේ කෑම එක කන්න එපා කියලා. ඒක මොකද්ද මේ ව්‍යංගය? මොකද්ද මේ භාෂාවේ තියෙන විරාම ලක්ෂණ? පද පරිණාමය. එනකොට මම ඔයාලට පොඩි බඩුවක් පෙන්නන්න වීඩියෝ එක දෙන්න නිසා. රජෙක් තමන්ගේ සිරවාරයේ සිටින්නා වූ සිරකරුවෙක් නිදහස් කරන්න කියලා පණිවිඩකරුවෙක් තරහා අලුගෝසුවට යවනවා මෙන්න මේ විදියට කියලා. ඔබට පේනවා වචන 4යි එක පේලියයි විරාම ලක්ෂණ මොකුත් නැහැ. මොකද්ද කියලා තියෙන්නේ? මරන්න එපා යන්න දෙන්න. මේ කතට ආවට පස්සේ අලුගෝසුව බැලුවා. තිත එන්න ඕන මෙතෙන්ට. ඌ ඔළුවෙන් තියාගත්තා
මොකද්ද මේ කියලා තියෙන්නේ? මරන්න එපා යන්න දෙන්න. මේ විරාම ලක්ෂණයක තියෙනා වූ ප්‍රබලත්වය මේ බලන්න. මේන්න මෙතෙන්ට තිත තෙව්වොත් මොකද්ද? අලුගෝසුවගේ ඔළුවට යන්න මරන්න එපා යන්න දෙන්න. ආයෙනම් ඌ අනිවාර්යයෙන්ම මරනවා. හැබැයි මෙන්න මේ තිත, මෙන්න මේ විරාම මෙන්න මේ තිත මෙතෙන්ට තෙව්වොත් මරන්න එපා යන්න දෙන්න. දැක්ක නේද? විරාම ලක්ෂණයකින් තමන්ගේ අදහස් වමාරු කරන විදිය. මේ බලන්නකෝ. මම ඔයිට කලින් කරපු වීඩියෝ එකේ මම කිව්වා මාතෘකාව දාලා තිබුණේ මෙන්න මේ වගේ අදහසක් මට මතක. මම මෙතෙන්ට දැම්මා ප්‍රශ්නාර්ථ ලකුණක්. යුරෝපයේ පෙට්‍රල් නොමිලේ. මේ ප්‍රශ්නාර්ථ ලකුණ නැත්තම් මං කෙලින්ම කියලා තියෙනවා යුරෝපයේ පෙට්‍රල් නොමිලේ කියලා. මේ ප්‍රශ්නාර්ථ ලකුණ මං දාලා තියෙනවා නම් මෙතනින් කියවෙන්නේ යුරෝපයේ පෙට්‍රල් නොමිලේද ප්‍රශ්නයක්. ඒක ගැන මම දන්නෙත් නැහැ. ඒ වගේ අදහසක්. ඒක පැත්තකින් තියන්නකො. වීඩියෝ එකේ දානවා පැහැදිලිව පෙට්‍රල් ගහලා මම යන්න හදනවායි කියනකොට මම ඔයගලන්ට ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම්. මුදල් ගෙවීම අනිවාර්යයි කියලා ඉංග්‍රීසියෙන් මම දානවා. එතකොට මේ මුකුත් නොදකින නෙවෙයි ඇත්තටම මොකද කියන්නේ. සෝෂල් මීඩියා ගැන හරි විචක්ෂණශීලී ඥානයක් නැතුව, හරි පරිශීලනයක් නැතුව, හරි කියවීමක් නැතිව ඔහෙන් පල්ලෙන් හරින් මෙහෙන් බලලා ඒ දේවල් තමන්ගේ ජීවිතයට ඈඳා ගන්න ගොඩාක් පිරිසකගේ පෞල් ජීවිතයත්, ලෞකික ජීවිතයත්, ලෝකෝත්තර ජීවිතයත් අතරමං වෙනවාමයි. ඒක නිසා මම ඔබගෙන් කාරුණික ආයාචනයක් කරනවා. පේන්න දෙන්න එපා, දකින්න. ඇහෙන්න දෙන්න එපා, අහන්න. හිතෙන්න දෙන්න එපා, හිතන්න. දකින්නේ නැතුව පෙනුනොත් ඔබ අතරමං. අහන්නේ නැතුව ඇහුනොත් ඔබ අතරමං. හිතන්නේ නැතුව හිතුනොත් ඔබ අතරමං. මං අතරමං. ඔබද අතරමං. ඔව් අපි අතරමං. ජය වේවා.